එක තමයි මාල්දිවයිනේ බස්. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ගොඩක් කාලෙකින් තමයි මම channel එකකින් ඔයාලට වීඩියෝ එකක් අරන් එන්නේ. මොකද පහුගිය දවස්වල තිබ්බ කාර්ය බහුලත්වය නිසා. ඉතින් දැන්ටමත් ඔයාලා දන්නවා ඇති අපි කතා කරන මාතෘකාව මොකක්ද කියලා. ඒක තමයි මාල්දිවයිනේ බස්. එතකොට ඒක ගැන මම කතා කරන්න හිතුවේ ලංකාවෙත් මේ දවස්වල කතා වෙන කාලීන මාතෘකාවක් හන්දා. ඉතින් අපි දැන් බලනවා ගිහිල්ලා කොහොමද මාලදිවයිනේ බස් කොහොමද වැඩ කරන්නේ, වගේ මොන වගේ බස්ද තියෙන්නේ, අපි ඒවැ කොහොමද යන්නේ, ලංකාවෙන් කෙනෙක් ආවොත් කොහොමද යන්නේ, ඒ වගේ විස්තර ටිකක් කතා කරනවා. මාළේ ඉඳන් හුළුමාලට යනවා. ඉතින් අද මාත් එක්ක යනවා අපේ ධනුෂ්ක අයියා. ඉස්සෙල්ලාම අපි බස් එකේ යන්න ප්‍රොසීඩියර් එක බලා ගන්න අපි මෙතන ආවා. පෙරි ටර්මිනල් එකට. මේක තමයි හෙන්වේරු පෙරි ටර්මිනල් එක. මේකෙන් තමයි අපි බස් එකේ යන්න ආරේ මේ ටිකට් ගන්න ඕනි. මෙතනින් තමයි ටිකට් ගන්න. තව කාඩ් එකක් තියෙනවා. ඒකත් මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් මම දැන් ඉන්නේ හෙන්වේරු පෙරි ටර්මිනල් එකේ. අපි ගිහිල්ලා බලමු කොහොමද ටිකට් ගන්නෙ. ඉතින් අපි මාලේ බස් එකේ යනවා නම් මෙන්න මේ වගේ කාඩ් එකක් තමයි අපි පාවිච්චි කරන්න ඕනි. මේක බස් එකේ පංච් කරන්න තමයි තියෙන්නේ. මම ඔයාලට පෙන්නන්නම් බස් එක නගින වෙලාවට. මේක නම් ගොඩක් පරණයි මේ කාඩ් එක. එකයි පොඩ්ඩක් ඩැමේජ් වෙලා වගේ තියෙන්නේ. අපි දැන් යමු මේ කාඩ් එක රීචාර්ජ් කරගන්න. මම ඔයාලට පෙන්නන්න ඕනි හන්ද තමයි රීචාර්ජ් කරන්නේ. තමයි ෆෙරි ටර්මිනල් එක. අපි ෆෙරි වල යනවා නම් වෙන කොහෙරි යනවා නම් මෙතනින් තමයි අපි ටිකට් ගන්න ඕනි. ඒ වගේම රීචාර්ජ් කරගන්න පුළුවන්. අනිවාර්යෙන් තියෙන්න ඕනි. නැත්තම් මෙතනින් අර අපි ගිය පෙරි ටර්මිනල් එකෙන් පොඩි ටිකට් එකක් ගන්න ඕනේ. නැත්තම් අර ලංකාවේ වගේ බස් කන්ඩක්ට් කරලා ටිකට් අරගෙන ඒ සීන් එක නැහැ. අපිට බස් එකක් ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති අතන යනවා ඩබල් ඩෙකර් බස් එකක්. ඉතින් මෙහි ගොඩක්ම පාවිච්චි වෙන්නේ චයිනීස් බස්. යූටෝන් සමාගමේ කියන්නේ ඩබල් ඩෙකර් ඒ වගේම මේ වගේ බස් තමයි ධාවනය වෙන්නේ. ඒ වගේම අපිට අර ඈතින් බලා ගන්න පුළුවන් අතන ඒවා සිටි එකේ පොඩි දුර ධාවනය වෙන. මේකේ ඇත්තටම මෙහෙම ලොකු දුරක් නැහැ. මේකේ හුළුමාලේ ඒ වගේම හුළුමාලේ තියෙනවා phase 1 phase 2 ඒ වගේම මාලේ ඇතුලේ දුවන බස් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ බස් තමයි තියෙන්නේ. ඊට පස්සේ ආයේ ඩබල් ඩෙකර් බස් තියෙන්නේ. දැන් අපි බලාගෙන ඉමු ඩබල් ඩෙකර් බස් එකක් නා හුළුමාලේ phase 1 වලට තමයි අපි මුලින්ම යන්නේ. අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා බස් එක ඇතුලේ ගන්න පුළුවන්. මේ බස් එක අතනින් හරවලා ආයි මෙහෙට දානවා. මෙහි කාන්තා රියදුරන් සහ කාන්තා ගොම්ස්තර දරියන් ඉන්නවා. ඉතින් මේ බලන්න මේ බස් එක පැදගෙන ඉන්නේ කාන්තා රියදුරවරියක්. බලා ගන්න පුළුවන්. ඇත්තටම ගොඩක් විනය තියෙන ඉතින් ඔයාලට පේන අර පොඩි බස් එක ඉලෙක්ට්‍රික් බස් එකක්. ඒක රුපියල් 7ක් වගේ තමයි මුළු රවුන්ඩ් මේකට යන්නේ ටුවර් එකට. ඒ ගමන් අපි යන හුළුමාලේ වගේ
යන ට්‍රිප් එකකට සාමාන්‍යයෙන් රුපියල් 20ක් 15ක් 20ක් අතර ඒ ගානකින් තමයි වෙනස් වෙන්නේ. දැන් අපි බලමු බස් එක ඉස්සෙල් එකක් කොහම හරි ගියා. ඒකේ ලේඩි ඩ්‍රයිවර් කෙනෙක් හිටියේ. දැන් එනවා බස් එකක් අපි බලමු මේකේ කොහෙද යන්නේ. phase 2 වගේ තමයි තියෙන්නේ. මේකේ බස් ස්ටෑන්ඩ් තියෙනවා සාමාන්‍යයෙන් 30ක් වගේ. බස් ස්ටෑන්ඩ් කියන්නේ බස් හෝල්ට් එක මේ ඔක්කොම බස් නවත්තන ප්ලේස් 30ක් වගේ තියෙනවා. මේ බස් හැමතැනම අපිට හිතුණු තැන්වල අත දාලා නගින්න ඒ වගේ බෑ. අනිවාර්යෙන් මොනවා කරත් බස් එක නවත්තන්නේ බස් හෝල්ට් එකේ විතරයි. මොනම හේතුවක් මතවත් කිසිම තැනක නවත්තන්නේ නැහැ. ඔන්න අපිට බලා ගන්න පුළුවන් තව බස් එකක් එනවා. මේ බස් එකේ ඉන්නේ ලේඩි ඩ්‍රයිවර් කෙනෙක්. නීතියට අතුරට ලස්සනට ඩ්‍රයිව් කරනවා අපිට බලා ගන්න පුළුවන්. ඔන්න බලන්න මේ ලේඩි ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නේ එකෙත්. අනික ඒ වගේම තමයි අපිට මේ බස් එකේ නගින්න ඕනේ. අනිවාර්යෙන් ඉස්සරහ දොරෙන් පස්සේ දොරෙන් තමයි ආයේ බහින්න ඕනේ.
පිළිවෙලට යන්න බෑ නේද? නෑ ඒක අර අපි ඒක අර අපිට නොතේරෙන මේ එකයි අපි ලංකාවේ මිනිස්සුගේ මානසිකත්වයත් එක්ක ඉතින් බලපාන මේ එකක් තමයි මම කියන්නේ පොදු ප්‍රවාහන සේවයට අනිවාර්යෙන් මේ වගේ තියෙනවා මම නම් කියන්නේ. ඒ කියන්නේ ලංකාවේ පොදු ප්‍රවාහන සේවය විනය කියන එක අංක 1 තියෙන්න ඕනේ. දැන් මෙහි බලන්න මේ අනිවාර්යෙන් විනය අංක 1. ඒ කියන්නේ ඩිසිප්ලින් ඒවා අංගෙටම තියෙනවා හොඳටම තියෙනවා. අපිට බලා ගන්න පුළුවන්. ඔව්. අන්න ඒක තමයි කියන්නේ සිස්ටම් එක වෙනස් වෙන්න ඕනේ මෙන්න මේ වගේ තමයි. දැන් ඩ්‍රෝන් එක තියෙන්නේ මේ බලන්න කොහොමද ලස්සන කියලා. ඉතින් ඒකේ එයාපෝට් බස් එකක් දැන් ඉතින් අපි ඩ්‍රෝන් එක ට්‍රයි කරා නැද්ද? කොහොම හරි බස් එකක් කරගම් බලාගෙන ඉඳලා ඩ්‍රෝන් එක බෑ විතරයි බස් එහෙට හොගාලා යන්න ගත්තා. ඊට පස්සේ ආයි ඩ්‍රෝන් එක උස්සලා ගත්ත වීඩියෝස් ටිකක් අන්න බස් එකක් ආවේ එකක් වෙනවා phase 1. හැබැයි අරකට ටක් ගාලා යන්න පුළුවන් නම් ඒක යන්න පුළුවන්. යම් බලන්න ටක් ගාලා මග නවත්තන්නේ නැහැ. මේ වෝල්ට් එකේ විතරයි. හැබැයි ඕක ගිහිල්ලා මේ වුණොත් ආයි යන්නේ ගන්න නැති වෙනවා අපිට. අපි පොඩ්ඩක් try එකක් දෙමුද? යන්න පුළුවන් විතරයි. යනවා. Phase 1 මේක phase 2 නවත්තන්නේ නැහැ නේද? අර පැත්තෙන් දාලා යයි යන්න එක්ක. දැන් මේ වගේ නෑ අනිවාර්යෙන් නවත්තන්න ඕනේ. ඔව් අනිවාර්යෙන් මේ බස් හෝල්ඩ් එකේ නවත්තන්න ඕනි මම. මේකේ තියන්නේ ලේඩි ඩ්‍රයිවර් කෙනෙක් බලා ගන්න පුළුවන්.
ෆේස් 1 එකකින් ඇවිල්ලා අපි බහින්න කියලා තමයි හදන්නේ මගේ යාළුවෙක් දෙන්නත් එක්ක. අපි බලමු මේ වගේ පිටිපස්සේ දොර ඕපන් වුණා. අම්මෝ එළිය රස්නේ නේද? ඉතින් මේ බස් එක තමයි අපි ආවේ. මේකට අපිට හුරුමාලේ ෆේස් 1 එකේ යන්න රුපියල් 5යි ගත්තේ. මේ වගේ බොක්කෝ යාලා කලින් වීඩියෝ වල දැකලා ඇති නිර්මාල්. ඉතින් වෙල්කම් බෑක්. ඉතින් කොහොමද ජීවිතේ? යම. ඔව් යම. කොහෙද? කොහෙද? දැන් අද අපි ආයේ බස් වල වීඩියෝ එකක් කරන්න. දැන් ලංකාවේ කතාවෙන් ලොකු මාතෘකාවන්නේ බස් නේද? බස් කියන උනේ නැහැ. බස් වල ඉතින් මේ අපි බැලුවේ පොඩ්ඩක් මාලදිවිනේ ලංකාවේ බස් පොඩ්ඩක් සංසන්දනය කරා. ඒ වාට මොකද හිතෙන්නේ බස් ගැන? බස් ගැන හොඳයි. ඉතින් මෙහි නේ ලංකාවේ බස් වල වැඩිය හොඳයි නේ. මේ හොඳයි ඇත්තටම. ඒ කියන්නේ දැන් අපි එක්ස්පීරියන්ස් එක ගත්තනේ ඔයාලත් දකින්න ඇති වීඩියෝ වල නේද? ඕන් ගහන්නේ. ඕන් ගහන්නේ. තොරම්බල් නෑ. තොරම්බල් නෑ. ඔව් මේ වගේ සීන් නෑ. මගින්ට සුව පහසුව යන්න පුළුවන්. හරි අපි පොඩ්ඩක් ඉඳන් රවුමක් ගහලා එහෙම ආයි වීඩියෝ එකට සෙට් වෙමු. එහෙනම් අපි යාළුවත් එක්ක වටයක් දාලා නිර්මල් එහෙනම් අපි ආයි හම්බෙමු. බස් එකක් එනවා. ඔව්. එහෙනම් බුස්සන්නයි ජය වේවා. අපි ආයි හම්බෙමු. ඔන්න බස් එක ආවා. අපි යනවා ආයි මාලෙට. එක දැන් නැහැ. ඒ කියන්නේ බෑන්ක් කාඩ් එකෙන් තමයි පේ කරන්න ඕනි. දැන් ඉස්සරහා නම් කට්ටිය ෆුල්. අපි මෙතනින් වාඩි වෙලා යනවා.
මං දැන් ඔයාලට පෙන්වන්න යන්නේ මාලි සිටි එක ඇතුලේ දුවන බස් එකක්. ඉතින් ඒ වගේ අර මම කලින් කියපු වගේ ලොකු බස් නෙමෙයි. ඒක ඇත්තටම පොඩි බස්. ඒකත් අර වගේම තමයි එකම කම්පැනියේ ගවර්න්මන්ට් එකේ බස් එකක්. මේක පොඩි. මේක සිටි එක ඇතුලේ පාරවල් එච්චර ලොකු නැති හන්දා පොඩියට තියෙන්නේ. ඉතින් කොහොමද අද කරපු වීඩියෝ එක ඔයාලා තව මොනවා හරි මේක බලන කෙනෙක් මාලදිවයිනේ ඉන්න කෙනෙක් බලනවා නම් මං කියපු නැති විස්තර මොනවා හරි දන්න දෙයක් වෙනවා පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඔයාලගේ තියෙන අදහසුත් යටින් කමෙන්ට් එකක් දාන්න යන්න. එහෙනම් අපි තවත් ලස්සන වීඩියෝ එකකින් ආයෙ හමු වෙමු. එහෙනම් ඔක්කොටම ගුඩ් බයි.